කතාව දැන් තවත් උණුසුම් වේගනයි එන්නේ. නුරාන් ආයෙත් ලංකාවට ඇවිත් තවත් ගේම් එකක් පටන් ගන්න හදන්නේ. ඒත් නුරාන්ට වැඩිකල් මේ දේවල් කරන්න වෙන්නේ නැහැ. ෆොන්සේක දැන් හොඳටම දන්නවා නුරාන් කියන්නේ කවුද කියලා වගේම නුරාන්ව කොටු කරගන්නේ කොහොමද කියලා. නුරාන්වයි යහාන්වයි සාක්ෂිත් එක්කම පොලිසියට අල්ලලා දෙන්න ෆොන්සේකට පුළුවන් වෙනවා. කෙවින් ටිකෙන් ටික පටන් ගත්ත හැම ව්‍යාපාරයක්ම ඉක්මනට දියුණු වෙනවා. කෙවින් නිම්නාවි නැති වෙයි කියලා බයට හැමදාම බොරු කිව්වත් අන්තිමට නිම්නාවිට හැමදේම කියන්න වෙන තැනට කෙවින්පත් වෙනවා. මුලින් නිම්නාවිට මේ දේවල් දරාගන්න හුඟක් අමාරු වෙනවා. නිම්නාවිගේ පවුලේ හැමදෙනාම මේ සිද්ධියෙන් පස්සේ ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා. මෙතනදී මිස්ටර් ෆොන්සේක නිම්නාවිගේ අම්මටයි තාත්තටයි හැමදේම පැහැදිලි කරලා කියනවා. මේ ප්‍රශ්න හැම දෙයකට මුහුණ දෙන්න ෆොන්සේකට මිස්ටර් උදාර වගේම ඩොක්ටර්ත් ගොඩාක් උදව් කරනවා. නිම්නාවිගේ අම්මයි තාත්තයි සිද්ධ වෙන දේවල් ගැන තරහෙන් වගේම කලකිරීමෙන් හිටියත් අන්තිමට හැමදේම අමතක කරලා කෙවින්ට සමාව දෙන්න තීරණය කරනවා. හැමෝම බලන් ඉන්න නිම්නාවිගේ කෙවින්ගේ විවාහය හැමෝගෙම ආශිර්වාදයෙන් ලස්සනට සිද්ධ වෙනවා. මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.